කොහොමද හැමෝටම වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද අරගෙන ආවේ ඩේ ව්ලොග් එකක්. මේ බලන්නකො මගේ ගෙවත්තේ තියෙන පුංචි නාරං ගහේ කොච්චර නාරං තියනවද කියලා. අපි උදේම නාරං කැඩුවා. දෙහිත් එක්ක මික්ස් කරලා ජූස් එකක් හදන්න. ඊට පස්සේ ග්‍රොසරි අයිටම්ස් ටිකකුයි චිකනුයි ගන්න අපි ටවුන් එකට ගියා. මට අද පොඩ්ඩක් සනීප නැහැ. ඒක තමයි මම මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න ග්‍රොසරි අයිටම්ස් ටිකකුත් අරගෙන කායකට ඇවිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ අද හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් නන් නෙමෙයි. කීට්ස් එකේ තියෙනවා ගාලික් බන් කියලා. ඉතින් ඒව තමයි අපි අද බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ. මේ තියෙන්නේ අපි අද ගත්ත ග්‍රොසරි අයිටම්ස් ටික. ඉතින් ගොඩක් වෙලාවට අපි හැමදේම එකපාර ගේනවා. එතකොට ලේසි අපි කැමති කෑමක් අපිට හදලා කන්න පුළුවන් හිතන වෙලාවට. ඉතින් එහෙම නැත්නම් අපිට මොකක් හරි කෑමක් හදන්න ගියාම අඩුපාඩු වෙනවා. එහෙම නැති වෙන්න අපි හදන කෑම වලට අවශ්‍ය දේවල් අපි කලින්ම ගෙනත් තියාගත්තාම අපිට ඇත්තටම ගොඩාක් පහසුයි අපේ එදිනෙදා වැඩ කරගන්න. ඉතින් අපිට ඕන පළතුරු, ඒ වගේම එළවලු, ඒ වගේම ස්පයිසස්, එතකොට මොන හරි සේවරි අයිටම් එකක්, ස්වීට් අයිටම් එකක්, මේ හැමදේම අපි ගන්නවා. ඒ වගේම සේවරි අයිටම්, ස්වීට් අයිටම්ස් නම් අපි ගොඩාක් දුරට කනවා අඩුයි. පුළුවන් තරම් ඉතින් ඒව අඩු කරනවා. කන්න ආස හිතනවා. හැබැයි ඉතින් පුළුවන් තරම් ඒව අඩු කරනවා. ඔයාලට පේනවා ඇති මේ ගෙනාපු අයිටම්ස් හැම එකක්ම මම නෙමෙයි අස් කරන්නේ මගේ මහත්තයා. ඉතින් අපි දෙන්න හැම වෙලාවෙම වැඩ බෙදාගෙන තමයි කරන්නේ. ඉතින් අපි දෙන්නම අපේ හැම දෙයකටම උදව් කරගන්නවා. ඉතින් මම කරන තව දෙයක් තමයි මේ විදිහට අපි කියන හැම අයිටම් එකක්ම මේසෙන් තියාගන්නවා. එතකොට මට මේවා කැටගරයිස් කරන්න පහසුයි. ඒ වගේම තමයි මේවා තියෙන shopping අපිට ග්‍රොසරි බෑග් ටික අපිට පුළුවන් වෙනම අරන් තියන්න. තව වැඩකට පාවිච්චියට ගන්න. ඉතින් ඒකට මම කරන දෙයක් තමයි මේ ගේන හැම එකක්ම මේ සුඩින් තියලා ඊට පස්සේ ක්ලීන් කරලා ඕන විදිහට කැටගරයිස් කරන එක. ඇත්තටම මම ඔයාලට කිව්වොත් මම හිතන විදිහට මම ගොඩාක් වාසනාවන්තයි. ඒ තමයි මගේ මහත්තයා නිසා. ඉතින් මම ඇත්තටම ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඒ වගේම ගොඩාක් ආදරණීය ඇත්තටම අවංක ආදරණීය කෙනෙක් ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා. ඉතින් ඇත්තටම අපිට ආදරය කියන එක සැලසුම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපිට අවංක ආදරයක් ලැබෙනවා නම් අපිටත් අවංක ආදරයක් කාට හරි දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම නැඳීම.
අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ඩයට් කරන අයට රෑට ගන්න පුළුවන් රස අයිටම් එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඩයට් කරනවා කිව්වහම එච්චර රසට කන්න හම්බ වෙන්නේ නෑ කියලානේ හිතෙන්නේ. හැබැයි මේක මම හිතලා හදපු රෙසිපි එකක්. මාරම රහට තිබුණා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක ඇත්තටම ගොඩක් ඩයට් කරනාට සුදුසුයි කියලා මම හිතනවා. මම ඔයාලට කියන්නම් මොනවද දැන් අපි මේකට ඇඩ් කරගත්තේ කියලා. බිත්තර 2ක්, ඒ වගේම කඩල පිටි වගේ ගන්න තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් මම මෙතෙන්දී දැන් අරන් තියෙන පාන් පිටි. මෙතෙන්දී අපි පාන් පිටි සාමාන්‍යයෙන් ගොඩක් සුළු ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඒ වගේම ගාලික් පේස්ට් එක. කියන්නේ අපි ගාලික් මෙතෙන්දී චොප් කරලා තමයි ගන්නෙ. ඊට පස්සේ අපි පෙපර් පවුඩර්, ඒ වගේම කියුමින් සීඩ්ස් පවුඩර්, ඒ වගේම මේකට තව ඔයාලට ඕන නම් ඇඩ් කරගන්න පුළුවන් චිලි පවුඩර්, ඒ වගේම ජින්ජර් පේස්ට් එක, ඒ වගේ දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එනකන් මේක අපි මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ පෑන් එකේ තියලා අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේකෙදි අර අපිට සම්පූර්ණයෙන් පාන් පිටි වලින්ම හදන්නේ නැතුව හදන නිසා ඩයට් කරන කෙනෙක්ට මේක සුදුසුයි. ඒ වගේම මේක අපිට කන්න එළවලු වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හෙල්දි. එහෙම නැත්නම් ඔයාලට මේකටම එළවලු මික්ස් කරලා එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා කැමති එළවලු වර්ගයක් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට අපි බිත්තර ඇඩ් කරන හින්දා මේක මාරම රසයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් ලොකු ඩයට් එකක ඉන්න කෙනෙක්ට උනත් මේ එග් යොග් එක නැතුව මේකේ එග් වයිට් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඉන්දියන් වයිබ් එකකින් කන්න ඕන නම් මෙන්න මේ විදිහට නමලා අපිට ලස්සනට මේක හදාගන්න පුළුවන්. ඉතින් අද ඉන්දියන් වයිබ් එකක හෙල්ති ඩිනර් එකක් තමයි තියෙන්නේ. ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න. මාරම රසයි මේක. ඉතින් මේ විදිහට අපිට මේක රස බලන්න පුළුවන්. තවත් මේ වගේ ආදරණීය බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.